ලෝකයේ සිරගෙවල් බැලුවම විශේෂයෙන්ම ඇමරිකාවේ කරපු එක සමීක්ෂණයකින් පෙන්නනවා සිරගෙවල් වල ඉන්න අයගෙන් 25% මේ පුංචි කාලේ අධිකාකාරී දරුවා. ඔවුන්ට නිසි ලෙස ප්‍රතිකාර වලට යොමු නොකිරීම ඔවුන්ගේ එක ලක්ෂණයක් තියෙනවා ඉම්පල්සිවිටි. මේ ඉම්පල්සිවිටි එක සහ තීරණ ගැනීමේ අපහසුතාවය. බුද්ධි අඩුවමකුත් නෙවෙයි. තීරණ ගැනීම සහ ප්‍රශ්න විසඳීමට අදාළ මොළයේ තියෙන කොටසක්. මේ දරුවන්ගේ මේ අධිකාකාරී දරුවන් attention deficit hyperactive දරුවන්ගේ disorder කියන දරුවන්ගේ මේ ක්‍රියාකාරීත්වය අඩුවෙන් මොළයේ මේ කොටස. ඒක පුංචි කාලේ හදන්න පුළුවන් ප්‍රතිකාර ඖෂධ වලින්. ඒක පුංචි කාලේ පුහුණුවෙන් හදන්න පුළුවන්. මේ බුද්ධිමත් දරුවෝ මම පෙන්වන්නම් කොතනද මේ දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඔබට පේන නිල් පාටට වගේ කොටසක් මේකට කියන්නේ prefrontal cortex කියලා. නැත්තම් ලලාට කන්තිකාවේ පූර්ව කොටස. මේ කොටස තමයි මනෝජ් කියන්නේ executive center of the brain.